කායානුපස්සනාව සහ වේදනානුපස්සනාව ගැන තවත් අත්දැකීම් ටිකක්. එතකොට මේ කායානුපස්සනාවේදී මේ තියෙනවා සතර ඉරියව්ව. සතර ඉරියව්වෙන් තොරව මේ රහත් වුණු ආනන්ද හාමුදුරුවෝ ගැන කතාවක් තියෙනවා. ඒ සතර ඉරියව්වෙන් තොරව කියන්නේ එතකොට ආනන්ද මහරහතන් වහන්සේගේ රහත් වීම. එතකොට ආනන්ද හාමුදුරුවෝ මේ සක්මන් කරලා මේ ඇඳේ වාඩි වෙලම හාන්සි වෙන ඇලවෙනකොට එන්නේ ඇලවෙන ඉරියව්වෙන් මේ සිත සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා ඉන්නේ ඒ ක්ෂණය. ඒතකොට එතන හාන්සි වෙලත් නැහැ, හිටගෙනත් නැහැ. නිම හතර ඉරියව්වෙන් තොරව කියලා එහෙම කියනවා. ඊට පස්සේ තවත් තැනක දැන් තියෙනවා මේ විදිහට කාය භාවනාව කියලා ටිකක් තියෙනවා. කාය භාවනා, චිත්ත භාවනා කියලා තියෙනවා. දැන් බමුණු වගේක් කිව්ව මේ මහාන කට්ටිය කාය භාවනාව දන්නේ. දවල්ට කාය භාවනාව කියලා ඒ කට්ටිය කරන්නේ ඔය අවුව තපිනවා, එහෙම නැත්නම් ගඟේ බැහැන් ඉන්නවා. ඉන්නේ වගේ කය හරහා කරන ව්‍යායාම හරියන්නේ වගේ දේවල් ටිකක්. එතකොට චිත්ත භාවනාව කියලා ඒ කට්ටිය කරන්නේ මේ වාඩි වෙලා කරන මේ භාවනාවක්. ඒතර බුදු බ්‍රහ්මජාන වහන්සේ දේශනා කරා මේ කට්ටිය මේ කාය භාවනාව කියන්නේ මෙන්න මේකයි කියලා ආර්ය කාය භාවනාව කියන්නේ කායගත සතිය කායानुපස්සනාව ගැන කිව්වා. එතකොට දැන් ඉතින් කාය ගැන කියනකොට සතර ඉරියව්ව කියනකොට දැන් මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව දැන් මම වාඩි වෙලා ඉන්න ගමන් මට දැන් මේ හෙලවෙන්න පුළුවන් හැරෙන්න පුළුවන් බලන්න පුළුවන්. ඒතර ඉන්නේ එහෙම කිසි දෙයක් ගැන අවධානය දෙන්න ඕන කියලා නැහැ. වාඩි වෙලා ඉන්න බව දැනගත්තා නම් ඇති නුවණින් දැනගන්නවා පජානාති. එන්නේ ඒ ආහාරයෙන් වාඩිලා ඉන්නවා දැනගත්තා. මේ ඉරියව් මාරු කරනකොට හැබැයි මාරු කරන්න බෑ. මාරු කරනකොට මාරු කරා කියලා දැනගන්න ඕනේ. දැන් මට වාඩිලා ඉන්නකොට ඕනනම් හාන්සි වෙන්න පුළුවන්. ඕනනම් මට නැගිටින්න පුළුවන්. ඒ දෙක ඒතකොට ඒක තවත් ඉරියව්වක් නේ. මේ භාවනාව කරන කෙනාට ඉරියාපතය එහෙම නැත්නම් සතර ඉරියව් කරන කෙනාට දැන් වාඩි වෙලා ඉන්න ඉරියව්වේ හිත තියාගන්න පුළුවන් වෙන්න ඕන මගේ ශරීරය මෙහෙම තමයි තියෙන්නේ කියලා. මේ ඔළුව මෙහෙමයි, කඳ මෙහෙමයි, කකුල් මෙහෙමයි කියලා හරි කොහොම හරි විදියකට මේ වාඩිලා ඉන්නවා. ඉන්නේ එච්චරයි කරන්න තියෙන්නේ එතන. එතන නැතුව මේ හැමදේම පාලනය කරගෙන ගල් වෙලා වගේ ඉන්න ඕන කියලා එකක් නෑ එතන. වාඩි වෙලා ඉන්නවා කියන ඉරියව්ව. ඉරියව් මාරු කරනවා කියන එක එතන කරන්නේ නැහැ. මාරු කරනවා නම් ඒක බොහොම සිහියෙන් කරලා දැන් ඊට පස්සේ ඒක දෙවනි භාවනාවක් විදිහට නේ. එහෙනම් සක්මන් කරන එක. සක්මන් කරනවා නම් සක්මන විතරයි. සක්මන අවසන් කරනවා හිට ගන්නවා නම් හිට ගන්නවා. කියලා. අන්න එහෙම ඉරියව් මාරු කරන එකට මාරු කරන එක කරන්නේ නැහැ. ඊට මේ ඉරියව්වේම පොඩක් හෙලුණාට ඒක කමක් නැහැ. ඒක ඒ විදිහට තමයි ඒක පුරුදු කරගන්න තියෙන තමන්ගේ මේ කාය නොසන්සුන් බව මේ චකිතය අනම්මනම් අඩු කරගන්න තමයි ඒක හොඳට පුරුදු කරන්න ඕන සතර ඉරියව්ව. ඊට පස්සේ දැන් වේදනානුපස්සනාවෙත් තවත් තියෙනවා. වේදනානුපස්සනාව කියනකොට දැන් වේදනාව විග්‍රහ කරන ආකාර විවිධාකාරයෙන් විග්‍රහ කරනවානේ. ඒතර එක ආකාරයකින් දුක්ඛයක් සියල්ලම ඒතර දුක්ඛ කියලා සියලුම වේදනාවන් දාන්න පුළුවන් එකටනේ. ඒතර සියලුම වේදනාවන් සුඛ දුක්ඛ කියලා ගත්තට පස්සේ ඒතර මේ සෝමනස්ස සුඛ සෝමනස්ස උපේක්ෂාව ඒතර එක පැත්තකට වැටෙනවා. අනිත් පැත්තට වැටෙනවා. ඒතර දුක්ඛය කියන එක දුක්ඛ දෝමනස්ස අනිත් පැත්තේ. එතකොට දැන් තුන් ආකාරයකින් සුඛ දුක්ඛ අදුක්ඛම අසුඛ. අන්න ඒක ගැන නෙවෙයි කතා කරලා තියෙන වේදනානුපස්සනාවේ. එතකොට එන්නේ ඒ කියලා තියෙන්නේ. එතකොට සුඛ සෝමනස්ස දෙකම වැටෙන්නේ එතකොට සුඛ. දුක්ඛ දෝමනස්ස දෙකම වැටෙන්නේ එතකොට දුක්ඛ. උපේක්ඛාව කියන එක උපේක්ෂාව. එතන දැන් සාමිස කියලා කියනවා. දැන් මේ සාමාන්‍ය ජීවිතය ගත කරනකොට මට එන වේදනාව සාමිස පංචකාම අරමුණු සමගෙන වේදනාව. නැත්තම් නිරාමිස සුඛ කියනකොට දැන් මේ භාවනා කරනකොට සැපයක් එනවා. භාවනා කරනකොට දුකයි දැන්. ඉන්නත් බෑ. මේ නැගිටින්නත් ඕන. කියලා ඉන්නේ මට දැන් කයේ දැනෙන යම්කිසි වේදනාවක් එනවනේ. ඒක නිරාමිස දුක්ඛය. සාමිස දුක්ඛය කියනවා. ඒතර මේ සාමාන්‍ය ජීවිතේකට හරි දුකයි. කවුරු හරි දැන් කවුරු හරි මේ කතා කරනකොට කවුරු කතා කරන්නේ නැතිකොට අන්න ඒ විදිහට නැත්තම් එක්ක ටීවී එක දාගත්තට පස්සේ මොකක් හරි කාම අරමුණුත් එක්ක එන ගැටීමක් සමග එන දුක්ඛයක්. සාමිස දුක, නිරාමිස දුක. ඒ විදිහට. ඊට පස්සේ දැන් එතන ඒක ගත්තට පස්සේ දැන් සෝමනස්ස සුඛ සෝමනස්ස සුඛ කියන්නේ මේ ශරීරයට දැනෙන වේදනාවක් තියෙනවා. දැන් හැබැයි වේදනාවත් එක්කම මට එතනට අර සංඛාරයක් යෙදෙන්නේ නැහැ යෙදෙන වැඩියනේ. ඒ කියන්නේ එතනට අර මට කරන්න ඕන කියන හැඟීම කියන්න ඕන කියන හැඟීමක් එතනට යෙදෙන්නේ නැහැ. අර වේදනාව කියනකොට දැන් සෝමනස්සය කියනකොට එතන යම් කිසි චේතනාවක් තියෙනවා. සෝමනස්සය සමගනේ. සුඛ සෝමනස්ස දෙකම එතකොට සුඛ වේදනානුපස්සනාවේදී.
ඒතර ඒකත් අර මානසික වේදනාවටනේ අපි ඔය සෝමනස්ස කියන්නේ. මානසික ප්‍රීතිය කියන මානසික. සුඛ කියනවා අතර කායික වශයෙන්. ඒක සතර ඒ විදිහට ගත්තට පස්සේ සියලුම දැනීම්, සියලුම විඳීම්, කායික මානසික සියලුම විඳීම් වේදනානුපස්සනාවේදී විග්‍රහ වෙනවා ඒතකොටනේ. ඒක වේදනානුපස්සනාවේදී විතර ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට යන්නේ චිත්තානුපස්සනාවට. චිත්තානුපස්සනාවේදී අර මානසික වේදනාව ප්‍රකට කරගන්නවා. මේක රාග සිතක්. එහෙනම් සෝමනස්ස සහගත, උපේක්ඛා සහගත, ද්වේෂ සිතක්. එහෙනම් ඒක මොකද? ද්වේෂ සිත හරන දෝමනස්ස සහගත විතරයිනේ. ඊට පස්සේ මෝහ සිතක්. එහෙනම් මොකද අරගන්න එක? උපේක්ඛා සහගත, උද්දච්ච හරි, විචිකිච්ඡා හරි, එන්නේ දෙකෙන් එකක්නේ. උපේක්ඛා සහගත වේදනාව. තමන්ට දැනෙන වේදනාවක්. ඒක තමයි චිත්තානුපස්සනාවත් කරන්න තියෙන්නේ. නැතු මේ සිතිවිලි ගැන පස්සේ බලන එක තියෙන්නේ ධම්මානුපස්සනාවෙත් තමයි ඔය පංච උපාදානස්කන්ධය කියන එක විග්‍රහ කරලා තියෙන්නේ. එතකොට ධම්මානුපස්සනාවයි තමයි චතුරාර්ය සත්‍ය. ධම්මානුපස්සනාවට අයිති දෙයක් තමයි. එතකොට ඒ සිත් මොනවා හරි සිතිවිලි තියෙනවා නම් සිත දැන් මම කය කියලා අරගෙන තින්නේ මේ සැබෑ කය නෙමෙයි. ඒ කයේ මානසිකව ගත්ත මේ මානසික ප්‍රතිනිර්මාණයක්. දැන් හුස්ම කියලා මම ගන්නේ සැබෑ හුස්මක් නෙමෙයි. මම ගත්ත මානසික ප්‍රතිනිර්මාණය. ඒතර හුස්ම ගන්නවා කියන එක මට වැදගත්. හුස්ම හෙලනවා කියන එන්නේ ඒ සංඥාව මට වැදගත්. නැතු මේ හුස්ම ඔක්කොම එකක් වෙනවා කියන එකක් නෑ. නිතරම අවසානයේ දක්වාම විපස්සනාවෙත් කියලා තින්නේ අනිච්චානුපස්සී අස්ස සිස්සාමිති අනිච්චානුපස්සී පස්ස සිස්සාමිති. ඉන්න එක වැදගත්ම දෙයක් තමයි හුස්ම ගන්නවා කියලා අනිවාර්යෙන් දැනගන්න ඕන. හුස්ම හෙලනවා කියලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. ඒ සංඥාව තියෙන්න ඕන. සංඥා විරහිතව කරන මේ භාවනාවක් මෙතන නැහැ. සංඥාවක් සහිතව තමයි මේ භාවනාව කරන්න තියෙන්නේ. ඒ විදිහට දැන් කායනුපසන කාය භාවනාව, චිත්ත භාවනාව කියලා ඒ බුදුහාමුදුරුවෝ ඒ විදිහට දේශනා කරා. කාය කියනකොට මේ කායගත සතිය, මේ කාය අනුපස්සනාව. තමන්ගේ මේ ශරීරය ගැන හොඳට අවධානය තියාගෙන හැබැයි එතන ධම්මානුපස්සනාවට වගේ යනකොට තේරෙනවා මේ කය කියලා මම අරන් තින්නේ සැබෑ කය නෙමෙයි. මම ගත්ත මානසික ප්‍රතිනිර්මාණයක් කයි. කය කියන්නේ කය කියන්නේ ගතියක්. ඒක ස්වභාවයක්. නැතු ඒක මේ පේන එකක්වත් නෙමෙයි. ඒක කය කියන්නේ එතකොට මේ බර ගතිය, සහැල්ලු ගතිය, බර ගතියක්, බර ගතියක් නෙවෙයි සහැල්ලු ගතිය. ඒක ගතියක්. සතර මහා ධාතු කියන්නේ ගතියක්, බර ගතියක්, සහැල්ලු ගතියක්, තද ගතියක්, මෘදු ගතියක්. ඒ විදිහට තද ගතියක්, මෘදු ගතියක්, ගොරෝසු ගතියක්, සිනිඳු ගතියක්, ගති තුනක් තියෙනවා. පඨවි ධාතුවේනේ. ආපෝ ධාතු කියන්නේ ගලන ස්වභාවයක්, නැත්නම් මේ අලවන ස්වභාවයක්, ඇලෙන ස්වභාවයක්, ගලන ස්වභාවයක්. ආපෝ තේජෝ සීතල ගතියක්, උෂ්ණ ගතියක් තියෙනනේ. ඒක තේජෝ වායෝ කියන්නේ පිම්බෙන ස්වභාවයක්, පිම්බෙන ස්වභාවයක්. එහෙම නැත්නම් හමන ස්වභාවයක් කියන්නේ හෙලවෙන ස්වභාවයක්. මේ හෙලවෙන අත හෙලවෙනවා කියලා කියනවනේ. අත නෙමෙයි වායෝ ධාතුව කියලා ගන්නවා එන්නේ ඒකට. ඒ වායෝ ධාතුවේ ස්වභාවයක්. වායෝ ධාතුව තියෙන නිසා තමයි ඒක හෙලවෙන්නේ එහෙම. නැත්නම් මේ කය හෙලවෙනවාවත් කය තියෙනවාවත් මේ රූප කලාප එකක්වත් චලනය වෙන්නේ නැහැනේ. ඒක ඒ තියෙන තැනම පරිණාම වෙවි හට ගන්නවා නිරුද්ධ වෙනවා පමණයි. විගස් ආකාරයෙන් මොඩිෆයි වෙවි මේක හට ගන්නවා අනිච්ච ලක්ෂණය තමයි එතකොට මේ අපේ විද්‍යාමාන වෙනවා නම් යමක් අනිච්ච ලක්ෂණය දුක්ඛ කියන්නේ. ඒතර මේ ඒකම තමයි යද නිච්ඡන් තන් දුක්ඛං. ඒක දුකක්ම තමයි. බිඳි බිඳි යන ස්වභාවය. දැන් ඒක විද්‍යාමාන වෙනවා නම් දැන් මොන රෙඩ රෝග හැදිලා ඒතර ජරා මරණය වෙලා දුක්ඛ ඇවිල්ලා නම් ඒක විද්‍යාමාන වෙන දුක්ඛ ලක්ෂණය. අනත්ත කියන්නේ අනත්ත කියන්නේ යද යන් දුක්ඛං තද නත්තා. ඒක මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා ඒක කෙනෙක් කරවන්නේ නැතුව පුද්ගලයෙක් සත්ව පුද්ගලාත්ම භාවයකින් තොර ස්වභාව ධර්මයක්. එතනත් ඒ අනාත්ම ලක්ෂණය තමයි ඒතර ප්‍රකට වෙන්නේ. මට කැමති විදිහට මේක තියෙන්නේ නැහැ. මට ඕන දෙයක් වෙන්නේ නැහැ. මට ඕන විදිහට පවත්වන්න බෑ. මට වයසට යන්න ඕනේ, මම වයසට යනවා. අන්න ඒ විදිහට මේ අනාත්ම ලක්ෂණය තමයි ඒතර ප්‍රකට වෙන්නේ විද්‍යාමාන වෙනකොට.